ළමයි ඔයාලා දන්නවද ඔයාලා උසස් පෙළ විභාගෙ ලියන්න ගියාට පස්සේ ඔයාලගේ මොකක් හරි සබ්ජෙක්ට් එකකට ඔයා බලාපොරොත්තු වෙන ලකුණු ඔයාට හම්බ වෙන්නේ නැත්තේ කියලා. ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ඔයාට හම්බ වෙන්නේ නැති වෙන්න හේතු දන්නවා. එක හේතුවක් මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. පළවෙනිම පුතේ දැන් ඔයා එල් එක්සෑම් එක ලියන්න ගිහිල්ලා ඔයා විභාග ශාලාවේ දැන් ඔන්න ඉඳගෙන ඉන්නේ. එතකොට ඔයාට නියමිත වෙලාවට දැන් ඔන්න ඔයාට පේපර් එක හම්බ වෙනවා. පේපර් එක හම්බුනාට පස්සේ මේ ගොඩාක් ළමයි කරගන්න වැරද්දක් තමයි පේපර් එක හම්බුනාට පස්සේ පේපර් එක උඩින් බලලා කලබල වෙන එක. දැන් පේපර් එකේ තියෙන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න කියවගෙන යනකොට අන්න කලබල වෙන්න ගන්නවා. හරිද? සමහරක් විට පේපර් එකේ පළවෙනිම අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ඔයාට මීට කලින් අහු වෙලා නැති කොටසක් වෙන්න පුළුවන්. ඔයාට මේ වෙනකොට කරගන්න බැරි වෙච්ච කොටසක් වෙන්න පුළුවන්. ඔයා පාඩම් නුකරපු කොටසකින් අහපු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා පළවෙනි ප්‍රශ්නේ දිහා බලලා ඔයා කලබල වුණොත් හරි දැන් මිනිස්සෙක් කලබල වුණාට පස්සේ ආපහු නෝමල් වෙන්න යම් කිසි වෙලාවක් යනවනේ. එතකොට මේ වෙලාව ඔයා ගන්නේ මොන කාලයෙන්ද? ඔයා ගන්න ඔයාගේ විභාගෙදී ඔයාට විභාගෙට ලැබිලා තියෙන උත්තර ලියන්න ලැබිලා තියෙන කාලයෙන් තමයි ඔයා ඒ නෝමල් වෙන්න ගන්න වෙලාවක් ගන්න. එතකොට එහෙම වුණාම ඔයාට උත්තර ලියන්න තියෙන වෙලාව තමයි අඩු වෙන්නේ. හරිද? එතකොට පළවෙනියෙන්ම මම කියන කාරණාව තමයි ළමයි මතක තියාගන්න අපිට තව මාසයකට ආසන්න කාලයක් අපිට තියෙනවා. එතකොට මේක ඔයාට කියලා දෙන්න ඕනේ ඔයා විභාගෙ ගිහින් ලියලා ආවට පස්සේ නෙමෙයි. ඔයා විභාගෙට යන්න කලින්. ඒ හින්දා මතක තියාගන්න විභාගෙට ගියාට පස්සේ ඔයාට පේපර් එක අතට හම්බුනාට පස්සේ කලබල වෙන්න එපා. හරි මොකද මිනිස්සෙක් කලබල වුණාට පස්සේ මිනිස්සට හිතන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. නේද? මිනිස්සෙක් කලබල වුණාට පස්සේ ඒ මිනිස්සයාට අර හිතනකොට අර මතක් වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනිම කලබල වෙන්න එපා. සංසම් මනසකින් ඉන්න ඕනේ. හරි ඕන දැන් ඔයාලට පේපර් එක අතට හම්බ වෙලා තියෙන්නේ. හරි. දැන් ඒ දේ ඔයාලට වෙනස් කරන්න බෑනේ. දැන් ඔයාගේ අතට ඔය හම්බ වෙලා තියෙන පේපර් එක ඔයාලට වෙනස් කරන්න බෑනේ. එහෙනම් දැන් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ දැනුම පාවිච්චි කරලා. ඔයා අවුරුදු 2ක් තිස්සේ ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරලා. හරි. ඔයාට ලැබිලා තියෙන මේ කාලය ඇතුලේ උපරිම ලකුණකට වැඩ කරන එක. ඔයා කලබල වුණොත් වෙන්නේ පුතේ ඔයාට ලැබිලා තියෙන කාලය ඇතුලේ ඔයාට මුකුත් කරගන්න බැරි වෙනවා හරියට. හරිද? ඔයා දන්න ප්‍රශ්නත් වරද්දනවා. ඒ හින්දා පළවෙනිම මතක තියාගන්න පේපර් එක ලැබුණාට පස්සේ කිසිම වෙලාවක කලබල වෙන්න එපා. හරි කලබල වෙන්නේ නැතුව ප්‍රශ්න ටික මුලින් කියවන්න. ඔයාට අපි සෙකන්ඩ් පේපර් එකෙන් කතා කරොත් ඔයාට විනාඩි 10ක කාලයක් ලැබෙනවානේ ප්‍රශ්න පත්‍රය කියවීමට. ඒතකොට මේ වෙලාව පාවිච්චි කරලා ඔයාට පුළුවන් ප්‍රශ්න ටික කියවලා ඔයා මොන ප්‍රශ්නද තෝරගන්නේ කියන එක ඔයාට තීරණය කරගන්න පුළුවන්. ප්‍රශ්න තෝරා ගැනීම කියලා කියනවා ඊළඟ වැදගත්ම දේ. මම ඒක වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් ප්‍රශ්න තෝරා ගැනීම ගැන. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ අර පේපර් එක හම්බුනාට පස්සේ සංසුන් මනසකින් ඉන්න. හරිද? ඔයා කලබල වුණොත් අර මම කලිනුත් කිව්වා වගේ ඔයාට ඔයා බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. එහෙම ළමයි ඉන්නවා. දැන් 2025 දඩුවෙක් හිටියා එක්සෑම් එක වෙලාවේ කලබල වෙලා. හරි එතකොට අර එහෙම يعني හොඳට වැඩ කරපු ළමයිට උනත් විභාග වෙලාවේදී කලබල වුණොත් එයාට හරියට උත්තරය හරියට එයා දන්න දේවල් උනත් උත්තරේ ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. හරි මේ ඔයාට දැන් මේ අපිට විභාගෙට ආසන්න මාසේ මේ අවසාන මාසේ හොඳට පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න. ගෙදරදී හොඳට පේපර්ස් කරන්න. එහෙම කරලා ඔයාට පුළුවන් අර පේපර් එක අතට ගත්තට පස්සේ කලබල වෙන එක නැති කරගන්න. හරි දැන් පළවෙනි ප්‍රශ්නේ ඔයා නොදන්න ප්‍රශ්නයක් කියලා ඒකෙන් කියවෙන්නේ මුළු පේපර් එකම අමාරුයි කියලා. ඒකෙන් කියවෙන්නේ මුළු පේපර් එකෙන්ම අහලා තියෙන ඔයා නොදන්න කොටස් කියලා. ඔයා අවුරුදු 2ක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් වලින් තමයි පේපර් එක හැදලා තියෙන්නේ. හරි ඒ හින්දා ආයෙත් මතක් කරනවා පේපර් එක අතට ගත්තට පස්සේ කලබල වෙන්නේ නැතුව හොඳට ප්‍රශ්න කියවන්න. හරි ප්‍රශ්න ටික හොඳට කියවලා උත්තර ඔයා ලකුණු කරන්න ඕන. ඔයා උත්තරේ තෝරගන්නකොට හොඳට කියවලා බලලා ඔයා උත්තර තෝරන්න ඕන. නැත්නම් සමහරක් විට ඔයා දන්නම දේවල් වුණත් ඔයා හරියට කියවන්න නැතුව කලබලෙන් කරගෙන ගියොත් ඒ උත්තර වර්ධින්න පුළුවන්.